දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Praise the Lord. අද අපි මං ගිය සුමානේ කිව්වා වගේ අද අපි කරන්න යන්නේ කතා කරන්න යන්නේ මතක් කරන්න යන්නේ ඉගෙන ගන්න යන්නේ ගීතාවලිය 22. මං එදා කිව්වනේ මෙසියානික් සාම්ස් එන්න මසායා ගැන ලියවුණු ඒ ප්‍රොපේතමය වචන උන්වහන්සේගේ ලක්ෂණ වෙන්න යන දේවල් ලිව්ව ඒ මෙසියානික් සාම් එදා 69 අපි කරා ඒ යේසුස් වහන්සේගේ අ, කතා කරපු නැති ඒ ජීවිත කාලේ උන්වහන්සේගේ තරුණ කාලේ ළමා කාලේ කුඩා කාලේ ඒ ගැන අපි හොඳටම දැන් දන්නවා. අද අපි කතා කරන්න යන්නේ ගීතාවලිය 22 තව මෙසියානික් සාම් එකක් තව මෙසියානික් ගීතිකාවක් යේසුස් වහන්සේගේ කුරුසපත් වීම උන්වහන්සේගේ මරණය ගැන කතා කරන ගීතාවලිය 22. එතකොට 22ට කියනවා මෙතන මේ කියන්නේ අපි වෙනුවෙන් දුක් විඳා වූ suffering savior. මාක් පොත ලියන්නේ මාක් පේට්‍රුස්ගේ කියන්නේ සුභාරංචිය මාක් ලියන්නේ ඔහු ලියන්නේ අපි වෙනුවෙන් සේවකයානෝ මාක් පොතේ යේසුස් වහන්සේ හඳුන්වලා දෙන්නේ වහන්සේ අපිට සේවය කරපු ඒ වගේම දුක් විඳපු මේ සුභාරංචි හතරෙම තියෙන්නේ දුක් විඳා උන්වහන්සේ මේ සෆරිං සේවිය. ඉතින් ගීතාවලිය 22 කතා කරන්නේ දේව සේවකයාගේ දුක් විඳීම. දාවිත්තුමා ලියනවා අවුරුදු 100 ගානකට කලින් කුරුසිය දඬුවම පර්ෂියන් අයගෙන් තමයි පටන් ගත්තේ. පර්සිවරු තමයි කුරුසය මේ ඒගොල්ලොන්ගේ දඬුවම් ක්‍රමයක්. යුදෙවරුන්ගේ දඬුවම් ක්‍රමයක් නෙමෙයි කුරුසිපත් කිරීම. එතකොට එයත් පැමිණිලා ඉවරයි යේසුස් වහන්සේ එද්දි. හැම එකක්ම ඇවිල්ලා ඉවරයි. එතකොට අපි බලමු මෙතනදී දාවිත්තුමා ලිව්වට මෙතන කොහෙවත් අපිට කියන්න බෑ දාවිත්තුමාගේ ජීවිතේ මෙතරම් දෙයක් උන සිදුවීමක්. මේක ඇත්තටම වරදකරුවෙක්ට දෙන දඬුවමක්. මරණීය දඬුවමක්. මේ කතා කරන්නේ. එතකොට මේ ගීතාවලියේ මේ 22 අපි කොටස් වශයෙන් බැලුවොත් උන්වහන්සේගේ යාඥාව යේසුස් වහන්සේගේ කුරුසේ යාඥාව උන්වහන්සේ කතා කරපු උන්වහන්සේගේ යාඥාව එකේ ඉඳන් 21 පළවෙනි වර්ස් එකේ ඉඳන් 21 වෙනි වර්ස් එක වෙනකන් අපි ගත්තොත් අපි කඩලා බැලුවොත් මේ විදිහට එකේ ඉඳන් 5 වෙනකන් කතා කරනවා 22 එකේ ඉඳන් 5 වෙනකන් කතා කරනවා උන්වහන්සේ දෙවියන් වහන්සේ විසින් තනි කිරීම ගැන උන්වහන්සේ අතහැරපු බව උන්වහන්සේ තනියම බව ඊට පස්සේ 6 ඉඳන් 11 වෙනකන් කතා කරන්නේ මිනිස්සු පිළිකුල් කරපු හැටි උන්වහන්සේ. මිනිස්සු උන්වහන්සේව එපා කරපු හැටි. කවුරුත් නෑ දැන්. දෙවියන් වහන්සේත් නෑ. උන්වහන්සේ වටේ හිටපු මිනිස්සුත් නෑ. ඊට පස්සේ 12 ඉඳන් 21 දක්වා කතා කරන්නේ නීතියෙන් උන්වහන්සේ වරදකරුවෙක් කරා. ඊට පස්සේ 22 ඉඳන් 31 දක්වා යන්නේ කතාව වෙනස් වෙනවා. ගියර් එක shift වෙනවා. මොකද්ද? උන්වහන්සේගේ නැවත නැගිටීම සහ ප්‍රශංසා. ඒතර 22 ඉඳන් 25 වෙනකන් මහා සභාවකට 26 ඉඳන් 29 වෙනකන් මහිමාන්විත උන්වහන්සේගේ රාජ්‍ය ගැන එන්නා වූ රාජ්‍ය ගැන ඊට පස්සේ මතු පැමිණෙන පරම්පරාවල් ගැන 30 31 කතා කරනවා. ඉතින් මේ විදිහට අපිට මේ පද කඩලා ඉගෙන ගන්න පුළුවන්. අපි දන්නවා අපි අකිඩා ඉගැන්වීම කරා ආබ්‍රහම් ඊසාක්ව පූජා කරන්න ගිය ඒ මොරියා කන්ද. එතනටම තමයි එදා ආබ්‍රහම් තාත්තා පුතාව අරන් ගියා. නමුත්
ඔහු පූජා කරන්න ඕනේ උනේ නැහැ. එදා දෙවන් වහන්සේ බැටළුවා සැපයුවා. නමුත් මෙන්න දෙවියන් වහන්සේගේම පැටලු පැටියානෝ ඇවිල්ලා පාපය අරන් යන්න මිලය ගෙවන්න ලෑස්ති. මෙන්න උන්වහන්සේ එන්න අවුරුදු 100 ගානකට පමණ පෙර දාවිත්තුමා විසින් ලියනවා ගීතාවලියේ උන්වහන්සේ මේ විඳින්න යන වද එතකොට හරියට මේ මොරියා කන්දේ ගොල්ගොතා ඒ හරිම තැන හරි වෙලාවට උන්වහන්සේ පූජා වෙනවා. හොඳ අපි බලමු දයාබර දෙවි ස්වාමිනී වහන්සේ එක දිගට අපිට ඔබ වහන්සේගේ කුරුසපත් වීම තරුණ කාලය ඔබ වහන්සේ හැම දෙයකම අඩිතාලම දාලා අපිව බේරගත්ත හැටි සති ගාණක් තිස්සේ ඉඳන් ඔබ වහන්සේ අපිට උගන්වන නිසා වහන්සේට ඇත්තටම ණය ගැති ස්වාමිනී අපි වගේ එහෙම ලොකු උගත්කම් නැති අයට ඔබ වහන්සේගේ ප්‍රඥාව දීලා ඔබ වහන්සේ මේ ලෝකෙට ප්‍රයෝජනවත් මිනිස්සුන්ගේ අසරින්න පුළුවන් සෙනගක් කරා ඔබ වහන්සේටම සන්තක සෙනගක් කරගත්තා. ඉතින් ස්වාමිනී මමද මාත් එක්ක එකතු වෙන මේ හැම සහෝදර සහෝදරය හැම දේව සේවකෙක් මේ ඔබ වහන්සේ විඳපු දුක අද මතක් කරලා එය ජීවිතයට අදාළ කරගන්න යනවා. ඔබ වහන්සේ ශුද්ධාත්මනි අපිත් එක්ක ඉන්න නිසා අපි තනි වෙලා නැහැ. යේසුස් වහන්සේගේ අපිව තනි කරලා නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ අපිට දීලා. ඒ නිසා ස්වාමිනී අපිව රැගෙන යන්න අපිට උගන්වන්න අපේ ඇස් අරින්න ස්වාමිනී. මේ සියල්ල උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්. ආමේන්. right. අපි බලමු දැන් 22 ගීතාවලිය 22. නායක වාද්‍යකරුටයි අලුයමේ මුවදෙන නම් වූ වෘත්තයයි දාවිද්ගේ ගීතේ. ඒතර මියුසිෂියන්ට දෙනවා මේකේ Dove of the Morning කියලා. ඉතින් කියන්න දන්නේ යාගේ මියුසික් එක මොකක්ද කියලා. අපි බලමු පළවෙනි වර්ස් එකේ ඉඳන්. මාගේ දෙවියනි මාගේ දෙවියනි මාගේ දෙවියනි මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක් නිසාද මට පිහිට නොවි මාගේ මොර ගැසීමේ වචන වලින් මෙසේ දුරව සිටින්නේ මක් නිසාද දැන් උන්වහන්සේ කතා කරනවා මෙතන මාගේ දෙවියනි මේ උන්වහන්සේ දෙපාරක් කතා කරනවා මාගේ දෙවියනි මෙන්න උන්වහන්සේ පියාණනි කියලා නෙමෙයි කතා කරන්නේ මාගේ දෙවියනි අපි බැලුවොතින් මතෙව් 27:45-46 මතෙව් 27:45-46 මාක් 15:14 උන්වහන්සේ කතා කරනවා මාගේ දෙවියනි. ඇයි උන්වහන්සේ පියාණනි කියලා කතා කරේ නැත්තේ? උන්වහන්සේ දැන් අපේ තත්වයට ඇවිල්ලා ඉවරයි. අපේ පව් අරගෙන කරට අරගෙන ඉවරයි. දෙවියන් වහන්සේ නිශ්ශබ්දයි. පියාණන් වහන්සේ නිශ්ශබ්දයි. එතකොට අපි බැලුවොත් මතෙව් 27ට පෙරලලා මතෙව් 27:45 සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය. නවවන පැය පමණේදී යේසුස් වහන්සේ එලි එලි ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොර ගැසුසේ. එහි අර්ථය නම් මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක් නිසාද යන්නේ. උන්වහන්සේට තනිකම පියාණන් වහන්සේ හැමතිස්සෙම උන්වහන්සේ සමග හිටිය. නමුත් මෙතනදී උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේට දැනෙනවා පියාණන් වහන්සේ අතහැරිය බව. උන්වහන්සේ දැන් මූණ දෙන්න යන්නේ අන්තිම රවුන්ඩ් එකේ අන්තිම ක්‍රියාවට. පැය 3ක් අන්ධකාරයක්. උන්වහන්සේ කියනවා මට පිහිට නොවී මාගේ මොර ගැසීමේ වචන වලින් මෙසේ දුරව සිටින්නේ මක් නිසාද?
මාගේ දෙවියනි දාවල් ඔබට හඬගසමි. එහෙත් ඔබ උත්තර නොදෙනසේක. රාත්‍රියේදී නිශ්ශබ්දව නොසිටිමි. නමුත් ඊශ්‍රායල්ගේ ප්‍රශංසා මැද්දේ වාසය කරන්නා ඔබ ශුද්ධසේක. සේ ප්‍රශංසා කරමින් අනේ යාඥා කරනවා. අපේ පියවරු ඔබ කෙරේ විශ්වාස කළේය. ඔහු විශ්වාස කළෝය. ඔබද ඔවුන් මිදූසේක. ඔහු ඔබට හඬ ගැසුවය. මුදනු ලැබුවය. ඔබ කෙරේ විශ්වාස කළ. ඉතින් හැම ඊශ්‍රායල් පියවරු කතා කරනකොට වහන්සේ උත්තර දුන්නා නේද ස්වාමිනී කියලා උන්වහන්සේ හිතන්න දැන් අපි දැන් දන්නවා උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම මොන වගේද. උන්වහන්සේ දේව සේවකයාගේ උන්වහන්සේ සේවකයානෝ මාක් පොතේ කියන විදිහට. උන්වහන්සේ දුක් විඳලා අන්තිම පැයට දැන් ඇවිල්ලා තියෙනවා. ඔබ කෙරේ විශ්වාස කළේ ලැජ්ජා නොනේ. මොකද උන්වහන්සේ මුදවා ගත්ත නිසා ඒගොල්ලන්. දැන් අපි බලමු හයවෙනි පදේ. හයට යන්න ඉස්සෙල්ලා ඇයි දෙවියන් වහන්සේ ඇයි පියාණන් වහන්සේ තමන්ගේ පුතා දැන් මරණය ඉස්සරහා ඉන්නවා. ඇයි උන්වහන්සේ නිශ්ශබ්ද? ඇයි උන්වහන්සේ බේරගත්තේ නැත්තේ? ඇයි බලාගෙන ඉන්නේ? අපිට පුළුවන් ද අපේ ළමෙක් මේ වගේ අවසාන මොහොතේ මැරෙනවා දකින්න. ඇත්ත කතාව ඒකනේ. බලන් ඉන්න පුළුවන් ද අපි මොනවා හරි කරනවා. බැරි වුණත් මොනවා හරි කරනවා. මොකද උන්වහන්සේ එය නොකළා නම් මේ මුළු ලෝකයේම විනාශයට පත් වෙනවා යකාගේ අතට යනවා. උන්වහන්සේ මුළු ලෝකයක් වෙනුවෙන් 1 යොහන් 2:2 මුළු ලෝකෙම පාපය නිසා උන්වහන්සේ මැරුණා. 2 කොරින්ති 5:21 කියන උන්වහන්සේ අපි වෙනුවෙන් පාපය දරාගත්ත උන්වහන්සේ පාපයට මුහුණ දුන්නා. උන්වහන්සේ අප නිසා ඒ ශාපය උන්වහන්සේ කරට ගත්තා. උන්වහන්සේ ඒ ශාපය දැරුවා ගලාති 3:13. ඉතින් මේවා කෙරුණේ නැත්තම් අදටත් අපිට ඒවා බලපානවා. අද අපිට ශාපය බලපාන්නේ නැත්තේ උන්වහන්සේ කරපිටට ගත්තා. දැන් උන්වහන්සේට මොකද කළා තිබුණේ මේ වෙනකොට ගහලා දෙන්න තියෙන වද ටික දීලා කටුවටුණු දාලා මූණට කෙල ගහලා ඇඳගෙන හිටිය ඇඳුම් ඉරලා තනි කරලා ඒ වගේම යෙසායා 56 චුට්ටක් මතක් කරගන්න. එතන කියනවා මම මාගේ පිට තලන්නත් මාගේ කම්මුල් රැවුල් උදුරන්නටත් දුනිමි. මාගේ මුහුණ නින්දාවෙනුත් කෙලගැසීමනුත් සංගවා නොගතිමි. උන්වහන්සේගේ පිටට ඒ ගහපු කස පහරවල් වලින් අපිට සුවය ලැබී තිබේ. නමුත් උන්වහන්සේ කියනවා මම මාගේ පිට තලන්නටත් මාගේ කම්මුල් රැවුල් උදුරන්නටත් දුනිමි. හේවා අර මරන්න ගෙනියනේ බැටළුවා ඒවා කරන්න ඉඩ දුන්නා. මාගේ මුහුණ නින්දාවෙනුයි කෙලගැසීමෙනුයි මිනිස්සු කරන අපහාසවලට කෙල ගහන්න පවා සංගවා නොගතිමි. මේ හැමදේම පියාණන් වහන්සේ දරාගෙන ඉන්නේ කොහොමද? තාත්තා කෙනෙක් කොහොමද ළමයෙකුට මේ වගේ දෙයක් තාත්තට වුණා නම් ඉවසගනි ළමයාට වෙනකොට කොහොමද ඉවසගෙන ඉන්නේ? එතනින් පෙන්눔 කරන්නේ යෝහන් 3:16 කියන හැටියට පියාණන් වහන්සේ අපිට තිබෙන ප්‍රේමය. ඒ ආදරය නිසානේ තමන්ගේ පුතා මේ විදිය වද විඳිනවා දැකත් උන්වහන්සේ නිශ්ශබ්ද වුණේ. එහෙනම් අපි මතක් කරගන්න ඕනේ මේ පාස්කුවේ පාස්කු බැටළුවානෝ හැටියට යේසුස් වහන්සේ ඇවිල්ලා ලෝකේ පාපය ගෙන යන පාපෙන් අපිව මුදපු බැටළු පැටයානෝ අදටත් ස්වර්ගේ අපිව නිදහස් කරේ උන්වහන්සේ. ඒ නිසා අපිව ස්වර්ගයට ගෙනියන්න ඒ මිදීම දෙන්නයි පියාණන් වහන්සේ අපිට ආදරය නිසා අපිව ගලව ගන්නයි මෙපමණ බරක් උන්වහන්සේ පිට තිබ්බේ. එතකොට උන්වහන්සේ විඳපු වද දැන් ඉතින් අපි දන්නවා. අරදා මුළු ජීවිත කාලෙම මානසික පීඩණයෙන් හිටියා. අපහාස ඉවරුනේ නැහැ. නමුත් මෙතනදී
අනේ ශාරීරිකව මානසිකව උන්වහන්සේට දෙන්න තියෙන වද 32 දීලා ඉවරයි මේ මිනිස්සු. නමුත් උන්වහන්සේට මිෂන් එකක් තියෙනවා. උන්වහන්සේට යන්න ගමනක් තියෙනවා. මේ අන්තිම මොහොත උන්වහන්සේ ඒක ඒකට යනවා. කියා ඉවර කරා. එතකොට 6 වෙනි පදය කීවර්ස් එකක්. මම නම් මිනිසෙක් නොව පණුවෙක්මි. මිනිසුන් අතර නින්දිතෙක්මි. සෙනග විසින් හෙලා දක්නා ලද්දෙක්මි. අර අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේ ගීතාවලිය කතා කරනකොට කොහොමද පද වෙන් වෙන්නේ කියලා. එකේ ඉඳන් 5 වෙනකන් කතා කරන්න උන්වහන්සේව දෙවියන් වහන්සේ තනි කරා. 6 ඉඳන් 11 වෙනකන් මම නම් මිනිසෙක් නොව පණුවෙක් මේ උන්වහන්සේ පණුවෙක් කියන්නේ මොකක්ද? මේ පොළවේ පස්වල ඉන්න පොඩි සතෙක්. හරි නැති කරන්න මරන්න හරි ලේසි. කිසිම ශක්තියක් නැහැ. කිසි කෙනෙක් ආසා වෙන්නේ නැහැ. කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඒ වගේම මතකනේ උන්වහන්සේ යොහන් පොතේ කතා කරා I am statement මම ලෝකයේ ආලෝකය වෙමි. නමුත් මෙතනදී මොනවද උන්වහන්සේ කියන්නේ? මම පණුවෙක්නි. මම නම් මිනිසෙක් නොව පණුවෙක්. ඒ කියන්නේ උන්වහන්සේට ඊතරම් ශක්තියක් නැහැ. එපාව කරලා තියෙන උන්වහන්සේ. මිනිසුන් අතරේ නින්දිතෙක්. ඔය පණුවෙක් මේ කියන එකට හොඳ කතාවක් තියෙනවා. මම මේක ඉවර වෙලා ඒ කතාව කියන්න. මිනිසුන් අතර නින්දිතෙක්. සෙනග විසින් හෙලා දක්නා ලද්දෙක්. මේ ඇයි උන්වහන්සේ නින්දිතෙක් උනේ? ඇයි හෙලා දැක්කේ? උන්වහන්සේව නීතිය විසින් හෙලා දැක්කේ ඇයි? මොකද්ද හේතුව? මා දකින සියල්ලෝ මට කවටකම් කරති. ඔහු තොල් දික් කරමින් හිස වනමින් ස්වාමීන්ට බාර වෙව. ස්වාමීන් ඔහු මුදනසේක්වා. ඔහු උන්වහන්සේ ඔහු කෙරේ ප්‍රසන්න බැවින් ඔහු මුදනසේක්වයි කිය. ඔය සමහර වෙලාවට අපිටත් ඇහෙනව නේද? අපිටත් අසනීපයක් වුණාම අපිටත් මොකක් හරි පරීක්ෂාවල් වලින් අපි යනකොට මිනිස්සු කියනවා ඒගොල්ලන්ට අර ඒගොල්ලන්ගේ දෙවියෝ ඉන්නවනේ බේරගන්න නැත. අන්න ඒ වගේ තමයි අපිට කිව්වම මොනවද අනේ මේ බලන් උන්වහන්සේගේ මූණට මිනිස්සු කියපුවා. මොකද උන්වහන්සේ විශ්වාස කරා පියාණන් වහන්සේව. දැන් උන්වහන්සේ නමේ මෙහෙම කියනවා. එහෙත් මෞකුසින් මා බිහි කළ තැනන් වහන්සේ ඔබමය. වාක්‍යානෝ මාංශවත. මාගේ මව්ගේ ලයේ හුන්කල ඔබ මා විශ්වාසයෙන් සිටින්ට සලස්වුසේ. මව්ගේ බෙහි පටන් ඔබගේ ආරක්ෂාවට බාර දෙනු ලදිමි. මාකිරෙන් දුරු නූන මැනව මක් නිසාද දුක ළඟය පිහිට වෙන්න කිසිවෙක් නැත්තේ. දැන් නිකං හිතන්න මොකද්ද සිටුවේෂන් එක තත්ත්වය මොකද්ද කියලා. දැන් අපි යම් මතෙව් 27ට. මතෙව් 27 38 ඉඳන් 43 දක්වා. 38 ඉඳන් කියනවා එවිට සොරු දෙදෙනෙක් එක්කෙනෙක් දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද උන්වහන්සේ සමග කුරුසියේ ඇනගසනු ලැබුවේ. මග යන්නෝ තමුන්ගේ හිස් වනවනා උන්වහන්සේට නින්දා කරමින් දේවමාලිගාව කඩා දමා. 3 දවසකින් ගොඩනගන්නා නුඹම ගලවා ගනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් කුරුසියෙන් බැසපන්නයි කිව්වා. ඒ ආකාරයෙන්ම නායක පූජකයොත් ලියන්නන් හා වැඩිමහල්ලන් සමග උන්වහන්සේට කවටකම් කර. ඔහු අනුන් ගැලවුවේ තමාම ගලවා ගන්න නොපුළුවන්. ඔහු ඊශ්‍රායල්වරුන්ගේ රාජ්‍ය දැන් කුරුසියෙන් බසීවා. එවිට අපි ඔහු අදහා ගන්නෙමු. ඔහු දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන්නේ. උන්වහන්සේ උට ප්‍රිය වෙන්න සේක් නම් දැන් ඔහු මුදාහරින සේක්වා. මක් නිසාද මම දෙවියන් වහන්සේ පුත්‍රයමි ඔහු කීවේයයි කිව්වෝ. දාවිතුමා ලියපු දේම මතෙව්තුමා ලියනවා වෙච්ච දේ අකුරක් නෑරස් මේ දෙක කම්පයා කරලා සංසන්දනය කළ බැලුවොත් ඒ දේම ඔහු තොල් දික් කරමින් හිස වනමින් ස්වාමින්ට බාර වෙව කියලා දාවිතුමා ලියනකොට මතෙව් ලියනවා
මගේ අන්නෝ තමුන්ගේ හිස් වනවන උන්වහන්සේට නින්දා කරමින්. ම්? ඊට පස්සේ ලූක් පොතේ 23ට යන්. ලූක් 23 39 ඉඳන් 43 වෙනකම්. එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් නුඹ ක්‍රිස්තුස් නොවේ. අර සයිඩ් එකේ හිටිය දෙන්න එක්කෙනෙක්. නුඹ අපත් ගලවා ගනින්නේ නැහැ කීවේ. අනික් අයට තරවටු කරමින් එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන් වහන්සේටත් බය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාධාරණ ලෙසින්. මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමු. නමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තර දුන්නේ. තවද ඔහු යේසුස් වහන්සේ ඔබ රාජ්‍යයෙන් යුක්ත වෙන ඔබ එන කල මා සිහි කළ මනවයි කීවේ. උන්වහන්සේද සැබවක් නුඹට කියමි අදම නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේ යයි කීවේ. දැන් අර හොරු දෙන්නගේ කන්වර්සේෂන් එකේදී උන්වහන්සේට එක්කෙනෙක් උන්වහන්සේට අකමැත්ත උන්වහන්සේට චෝදනා කරනවා අනිත් කෙනා ඒ වෙලාවේ ජේසුස් වහන්සේ නිවැරදි බව කියනවා අනේ ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයෙන් එනකොට උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී සිහි කරන්න කියලා. නමුත් ඒ හොරා කුරුසේ වැරදිකාරය වෙලා හිටිය කෙනා එදා පාරාදීසයට යන බව උන්වහන්සේ කියනවා. රයිට් අපි 9 ඉඳන් 13 වෙනකන් බලමු. 12 අපි 11 වෙනකන් කියවුවනේ. උන්වහන්සේ කියනවා 11 මා කෙරෙන් දුරු නූන මැනව මක්නිසාද දුක්ඛ ළඟේ අනේ කොච්චර හවුද අපිට මේක තේරුම් ගන්න බෑ. මම මේ සෙෂන් ටික මේ ටික උන්වහන්සේ මගේ ඔළුවේ තිබ්බා. උන්වහන්සේ මේක අවස්ථාව දුන්නා. මන් දන්නේ උන්වහන්සේ අපි හැමෝටම ආශිර්වාදයක් කරා මේක මතක් කරලා. මොකද අපිට මෙදා පාර පාස්කු සමරනකොට අපි ඔළුවේ තියාගන්න ඕන උන්වහන්සේ කුරුසේ මැරුණා විතරක් නෙමෙයි කොහොමද මැරුණේ අපිට යම්තන්වත් තේරුම් ගන්න තව විස්තර උන්වහන්සේගෙන් ලැබෙනවා 12 වෙනි පදය 11 කියනවා මා කෙරෙන් දුරු නූන මැනව මක්නිසාද දුක ළඟය පිහිට වෙන්න කිසිවෙක් නැත්තේ නිකන් හිතන්න දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියනවා පිහිට වෙන්න කිසිවෙක් නැත්තේ බොහෝ ගොන්නු මා වට කර සිටති භාෂාන්නේ සවි ඇති ගොන්නු මා වටලා සිටිති ගොදුරු කමින් ගොරවන සිංහයෙකු මෙන් ඔහු මා දෙස බලා කට අරිති. දැන් මෙතන කතා කරනවා 13 භාෂාන්නේ සවි ඇති ගොන්නු උන්වහන්සේව වට එතන එහෙම සත්තු හිටිය කතාවක් අපි දන්නේ නැහැ. භාෂානි කියන්නේ ගෝලන් හයිට්ස් වල ඒ පැතිවල දැන් මෙතන ඇත්තටම මම ඉගෙන ගත්තේ මේ උන්වහන්සේ දකින්නේ යම්කිසි යක්ෂ ආත්ම වෙන්න පුළුවන් භාෂානි මොකද මේ භාෂාන් කියලා කියන්නේ land of the Rephaim අර යෝධයෝ වගේ ඒ හයිබ්‍රිඩ්ස්ලා වගේ ඒගොල්ලෝ හිටිය පැත්තක්. ඉතින් මේ කියන්නේ භාෂානි ගොන්නු කියලා මේ කියන්නේ ඩිමොනික් illusion උන්වහන්සේ දැක්ක ඒ යක්ෂ ආත්මද මොකද අපි දන්නවා ඒ භාෂාන් වල ඒ ගෝලන් හයිට්ස් වල එහෙමනම් හිටියේ රෙෆයිම්ලා ඒ නිසා එච්චර දුර දැන් යන්න වෙලා නැහැ. නමුත් මෙතන කතා කරන්නේ සත්තු ගැන නෙමෙයි උන්වහන්සේ දැක්ක ඒ දර්ශනයක් වෙන්න පුළුවන්. 14 මම වතුරමෙන් වැකිරයම්. දැන් මේ භාෂානි ගොන්නු කියන මේ රෙෆයිම්ස්ලා කියලා මං කිව්ව දේ මේගොල්ලෝ post flood nephilims ඒ කියන්නේ රෙෆයිම්ලා ඒ කියන්නේ ජල ගැල්මට පස්සේ ඇති වුණ අය රෙෆයිම්ස්ලා. එතකොට අර ඔගොල්ලෝ බැලුවොත් ද්විතී කතාව 3:11 ජොෂුවා 12 ඕග් අර භාෂානි රජුරු ඒ වගේ ගොලායත් හිටියා
තව සහෝදරයෝ 4 දෙනෙක්. ඉතින් ඔන්න ඔය වගේ ඒ රෙෆායිම්ලා ඒගොල්ලොත් යෝධයෝ කියන්නේ ජයන්ට්ස්ලා තමයි. අන්න ඒ වගේ ඩීමොනික් යක්ෂ ආත්ම වගේ මොනවද උන්වහන්සේ මේ අ, භාෂාන්‍යදී ගොන්නුමා වටලා සිටිති කියනකොට උන්වහන්සේ අදහස් කළේ කියලා හරියටම කියන්න අමාරුයි. නමුත් 14 ආයත් උන්වහන්සේගේ සෆරින් එක වේදනාව වත විඳීම උන්වහන්සේ මෙහෙම කියනවා. දැන් පාස්කුවේදී ඔගොල්ලෝ ටේබල් එකට ගිහිල්ලා කමියුනියන් ගන්නකොට මෙන්න මේක මතක් කරගන්න. උන්වහන්සේ කියනවා මම වතුර මෙන් වැගිර යමි. මාගේ ඇට සියල්ල අවසන්දි වේ. මාගේ සිත ඉටිමෙන් වේ. එය මා තුළෙහි උණු වී තිබේ. මාගේ සවිය කැබලිත්තක් මෙන් වියලී තිබේ. මාගේ දිවද තල්ලේ ඇලී. ඔබ මා මරණ දූලියට ගෙනාසේක. මක්නිසාද බල්ලෝ මා වට කළේය. නපුරන් රැළ මා වටලා ගත්තෝය. ඔහු මා අත්පා සිදුරු කළෝය. මාගේ ඇට සියල්ල ගණන් කළ හැක්කෙමි. උන්වහන්සේ කියනවා දැන් කියාගෙන මේ දාවිතුමා කවියෙන් කියන්නේ උන්වහන්සේ කුරුසියේ දරපු වේදනාව. දැන් මෙතනදී කතා කරනවා උන්වහන්සේ කියනවා මං අර දැන් අපිත් සමහර වෙලාවට කියන්නේ අයියෝ ඇඟේ ලේ වතුර වෙලා අයියෝ මගේ හදවත මගේ මාව නිකන් දාලා ගියා වගේ. දැන් මෙතන හිම දෙයක් හිතාගන්න බෑ. උන්වහන්සේ කියනවා මම වතුර මෙන් වැగిරෙනවා. ඇට සියල්ල අවසන්දි වල ඩිස්ලොකේට් වෙලා ඒ වේදනාව උන්වහන්සේට එන්නේ. හිත වැగిරෙනවා. හිත උණු වෙනවා. ඉටිමෙන් හයියක් නෑ, ශක්තියක් නෑ. තිබහයි, පිපාසයි, දිව තල්ලේ ඇලේ. උන්වහන්සේ කොහොමද අර ස්ටේට්මන්ට් ටික කිව්වේ කියලාත් හිතාගන්න බෑ. දිව තල්ලේ ඇලේ. ඔබ මා මරණ දූලියට ගෙනාසේක. එතකොට බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තේ. මාගේ අත්පා සිදුරු කළේය. මාගේ ඇට ගණන් කළ හැක්කෙමි. ඔහු මා දෙස රවා බලති. ඔහු මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති. මාගේ සලුව පිණිස පස ඇට දමති. කියන්න වචන නෑ. දැන් උන්වහන්සේගේ ශරීරය අපි දන්නවා මෙතනට නෙමෙයි ඇන ගැහුවේ. මෙතනට රිස්ට් එකට. ඒතර ඒකෙන් එල්ලිලා ඉන්නකොට කකුල් දෙකට ඇන ගහලා ඒතර උන්වහන්සේගේ බරට ඒ ඒ ස්ටේට්මන්ට් එක දෙනවා ඒ කියන්නේ ඇනවලින් එල්ලෙන ශරීරයේ ඇතිවෙන බරට දැන් මුළු ශරීරෙම එල්ලිලා තියෙන ඇනවලින්. අත් දෙකෙන් එල්ලිලා ඉන්නවා. කකුල් දෙකෙන් තමයි අපි යම්කිසි ස්ට්‍රෙන්ත් එකක් ගන්නෙ. නමුත් අර බරට ඒ එන වේදනාව නිසා අත් දෙකේ රිස්ට් දෙකට ඇන ගහලා එල්ලිලා ඉන්නකොට ඒ ඇතිවන බර නිසා එන වේදනාව නිසා මැද ස්නායු වලට හානි වෙලා ඩැමේජ් වෙලා ඒ අස්ථි ඉරිලා ශ්වසන පද්ධතිය හුස්ම ගන්න බැරි වෙනවා. උන්වහන්සේගේ හදවත හෘද වස්තුවෙන් එල්ලේ ගලා යනවා. ඒක ගෙත්සමනියේ පටන් ගත්තේ. ගහන්න අත තියන්න ඉස්සෙල්ලා. මේන් තමයි උන්වහන්සේ මැරුණේ. එතකොට උන්වහන්සේ කියනවා වස්ත්‍ර බෙදා ගන්නවා කියනවා. 17 18 අපි කිව්වා ඔහු මාගේ අත්පා සිදුරු කළේය මාගේ ඇට සියල්ල ගණන් කළ හැක්කෙමි. ඔහු මා දෙස රවා බලති. මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති. මාගේ සලුව පිණිස පස ඇට දමති. අපි මේක දන්න දෙයක්. යොහාන් 19ට යන්න. යොහාන් 19 31 ඉඳන් බලමු.
ඒ දවස සූදානම් වී මේ දවස බැවින් සබත් දවසේදී ශරීර කුරුසියම නොතිබෙන පිණිස ඔවුන්ගේ කෙන්ඩා බිඳුවා ඔවුන් පහකරන්ට යුදෙවරු පිලාත්ගෙන් ඉල්ලුවේ මක් නිසාද ඒ සබත් දවස මහත් දවසක්. ඒක හයි ශබත් එක. එබැවින් හේවායෝ ඇවිත් පළමුවනයාගේ ඔහු සමග කුරුසියේ ඇනගසලද අනිත් අයගෙත් කෙන්ඩා බිඳු මේගොල්ලෝ ඇවිල්ලා කකුල් කඩලා කියන්නේ මේ මිනිසුන්ව මැරලා නැත්තම් මරනවා. නමුත් ඔහු යේසුස් වහන්සේ ළඟට ආකල උන්වහන්සේ මැරී සිටි බව දැක උන්වහන්සේගේ කෙන්ඩා නොබින්දෝය. එසේ වුවත් හේවායින්ගේ එක්කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේ. එක්කෙනෙහිම ලේත් වතුරත් නික්මුණේ. blood and water. ඒ දුටු තැනැත්තේ සාක්ෂි දී ඔහුගේ සාක්ෂ්‍ය සැබෑය නුඹලාත් විශ්වාස කරන පිණිස. තමා සැබෑව කියන බව ඔහු දන්නේ. මෙයක් නිසාද මේස් දේවල් සිද්ධ වුණේ උන්වහන්සේගේ ඇටයක්වත් බිඳුනු නොලබන්නේ යයි ලියා තිබුණු ලියවිල්ල සම්පූර්ණ වන පිණිසය. නැවතත් ඔවුන් විසින් අනින ලද තැනන් වහන්සේ දෙස ඔහු බලන්නෝ යයි වෙන ලියවිල්ලක කියා තිබේ. ඒ කියන්නේ උන්වහන්සේ දෙවන පැමිණීමේදී උන්වහන්සේට ඇනපු අය උන්වහන්සේ දෙස බලයි කියලා. Zechariah 12 Zechariah 12 9-10 Zechariah 12 9-10 තවද ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධ වෙන ජාතීන් එන සියලු ජාතීන් විනාශ කරන්නට සොයන්නෙමි. දාවිද්ගේ වංශයේ කෙරෙහිද යෙරුසලම් වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව් කිරීමේ ආත්මය වගුරුවන්නෙමි. ඔවුන් තමුන් විසින් ඇන්නා වූ තැනැත්තා වන මා දෙස බලා සිට එකම පුත්‍රයෙකු ගැන වැළපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැළපෙනවා ඇත. කුළුකුදුලාගෙන ශෝක වන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝක වෙනවා ඇත. මේ උන්වහන්සේ දෙවන පැමිණෙන්නලා රාජ්‍ය පිහිටුවන්න කලින් මේ එන තැනදී ඊශ්‍රායල් කොහොමද උන්වහන්සේ බේරගන්නේ? ඒගොල්ලෝ කොහොමද උන්වහන්සේව පිළිගන්නේ? උන්වහන්සේ නිසා කොහොමද වැළපෙන්නේ? ඊට පස්සේ බලමු 19 ඉඳන්. නමුත් ස්වාමිනී ඔබ දුරු නුනමැනව මාගේ බලය වන ඔබ මට පිහිට වෙන්න ඉක්මන් වූවැන්. මාගේ ප්‍රාණය කඩුවෙන්ද මාගේ ප්‍රිය ප්‍රාණය බල්ලාගේ බලයෙන්ද මිදුවමැන්. සිංහයාගේ මුකෙන් මා ගැලව මැනව එසේය. වල් ගොනුන්ගේ අං අතරේ වූ මට ඔබ උත්තර දුන්සේක. දැන් මුලින් ඉඳන් කියාගෙන ආවා අපි කියවනේ බ්‍රේක් ඩවුන් එක. එකේ ඉඳන් 21 වෙනකන් උන්වහන්සේගේ යාඥාව වේදනාවේ යාඥාව පුරුසේ ඉඳන් ඒ කියපු දේ කතා කරා. 21කින් පස්සේ කතාව මාරු වෙනවා. ඒ වේදනාව උන්වහන්සේගේ යාඥාව ප්‍රශංසාවකට හැරෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ නැවත උන්වහන්සේගේ උත්ථානය උන්වහන්සේගේ දෙවන පැමිණීම අන්න දැන් ඔක්කොම වෙනස් වෙනවා. මේ බලන්න 21 කියනවා සිංහයාගේ මුඛයෙන් මා ගැලව මැනව. එසේ වල් ගොනුන්ගේ අං අතරේ වූ මට ඔබ උත්තර දුන්සේක. ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි. මහා සභා මැද්දේ ඔබට ප්‍රශංසා කරන්නෙමි. ස්වාමින් කෙරෙහි බය ඇත්තෙමි. උන්වහන්සේට ප්‍රශංසා කරා. යාකෝබ් වංශයේ සියල්ලෙනි උන්වහන්සේට ගෞරව කරයි. ඊශ්‍රායල් වංශයේ සියල්ලෙනි උන්වහන්සේ කෙරෙහි බයින් සිටි. මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක. ඒ පිළිකුල් කොට නොසිතුසේක. ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක. ඔහු ඇඬූ කල උන්වහන්සේ ඇසූසේක. යේසුස් වහන්සේ ඇඬුවා. උන්වහන්සේ පියාණන් වහන්සේ ඇහුවා යම්කිසි කාලයක් අතෑරලා තිබ්බා. උන්වහන්සේගේ ක්‍රියාව ඉවරුණාට පස්සේ උන්වහන්සේගේ යාඥාව ඇහුවා. යාඥාව දැන් ප්‍රශංසාවකට පෙරලෙනවා. ඒ කියන්නේ 21 22 ඉඳන් ටර්නින් පොයින්ට් එකක් හැරවීමේ ලක්ෂ්‍ය. ඊට පස්සේ
දැන් 22 ඉඳන් 25 වෙනකම් මහත් සභාව ගැන, ඊට පස්සේ 26 ඉඳන් 29 වෙනකම් තේජවත් තේජස්සින් පිරුණු රාජ්‍ය, යටහත් සිත ඇතෝ අනුභව කොට තෘප්තියට පැමිණෙන්නාහුය. ස්වාමීන් වහන්සේ සොයන්න උන්වහන්සේට ප්‍රශංසා කරන්නුය. නුඹලාගේ සිත සදාකල් ජීවත් වෙත්වා. පොළොවේ සියලු සීමාවෝ සිහි කරමින් ස්වාමින් වෙතට හැරෙන්නෝ. ජාතීන් සියලු ගෝත්‍රයෝ ඔබ ඉදිරියෙන් නමස්කාර කරනවා. ජාතීන් සියලු ගෝත්‍රයෝ ඔබ ඉදිරියේ නමස්කාර කවදද ඒ? අවසානයේ මක්නිසාද රාජ්‍ය ස්වාමින් වහන්සේගේ උන්වහන්සේ ජාතීන් කෙරේ ආණ්ඩුකාරයන් පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකට නමස්කාර කරන්න. දූලියට බසින්නෝ එනම් තමුන්ගේ දිවි රැකගත නොහැකි අය උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්නම්. 29. And they that be fat upon the earth shall eat and worship. All they that go down to the dust shall bow before him, and none can keep alive his own soul. ඒ අවසානයේ සියලු දෙනා නැගිටින අවසානය. ඊට පස්සේ 30 31 මතු පැමිණෙන පරම්පරාවල් ගැන. වංශයක් උන්වහන්සේට මෙහෙ කරන්නා මතු පරම්පරාවට ස්වාමීන් ගැන එපවත් කියනු ලබන්නේ. ඔහු පැමිණ උන්වහන්සේ මෙසේ කළ සේක කියා මතු උපදින සෙනගකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් ප්‍රකාශ කරනවා. එතකොට දැන් අපි තව එකක් බලන්න ඕනේ. මොකක්ද දන්නවද? 22 අපි කතා කරා 6. 22 6. මොකක්ද? උන්වහන්සේගේ අර කන්න ලව්වේ උන්වහන්සේ ආඥාවේදී අනේ උන්වහන්සේ කියනවා මම නම් මිනිස්සෙක් නෝ පණුවෙක් මේ. worm. I'm a worm. දැන් මේක ටිකක් වෙලා බැලුවොත් මම ඉගෙන ගත්තා මගේ ගුරුවරයාගේ ඩොක්ටර් චක් විස්ලර් උගන්වනවා. තවත් අය උගන්වලා තියෙති. මේ හීබ්‍රු බයිබලේ ඒ ලියන්නේ worm කියලා කියන පණුවෙක් කියන එකට කියන නම තමයි ටෝලා. ටෝලා. දැන් ඔය ටෝලා කියන්නේ ඒකේ තේරුම තමයි scarlet stuff. රතු පාට, ලේ රතු පාට, crimson. ඔය ඒ පණුවගෙන් තමයි මැරුණු ඒ පණුවන්ගේ ශරීරයෙන් තමයි අර රතු පාටේ ඩයි එක ගන්න, ස්කාලර් ඩයි එක ගන්නේ. දැන් හරි ලස්සන කතාවක් තියෙනවා. මේ ටෝලාව මේ ටෝලා කියන එක දැන් හීබ්‍රු වලින් වර්ම්ට කියන්නේ පණුවට කියන්නේ ටෝලා. ඒ කියන්නේ හැම පණුවෙක්ටම නෙමෙයි මේ ස්පෙસિෆික් එක්කෙනෙක්. විශේෂිත එක්කෙනෙක්. එයා ටෝලා. එයාට ටෝලා කියන හේතුව එයා රතු පාට. එයාගෙන් ඇඟෙන් නික්මෙන ඒ ද්‍රව්‍යයක් තියෙනවා. ඒක අරගෙන තමයි ඒගොල්ලෝ ඩයි එකක් හදන්නේ. ඒ ස්කාලර් ඩයි එක. දැන් මේ ටෝලා මොකද කරන්නේ? එයා බිත්තර දාන්න ෆීමේල් කෙනා ගැහණු ටෝලා එයා බිත්තර දාන්න ලං වුණාම එයා ගහකට නගිනවා. ඔය ඕක් වගේ ගහකට නැගලා එයා ගිහිල්ලා ඒ කන්දේ එයා හොඳට හයි වෙනවා. හරි? කඳ පතාගෙන ගහට හයි වෙනවා. හැබැයි කවදාවත් ආයි ගහෙන් යට යන්නේ නැහැ. ඒ ගහේ මෙයා මැරෙනවා. ගහට එයා නැගලා ගහේ හොඳට හයි වෙලා නිකන් ඇන ගහලා වගේ හයි වෙලා අර එයාගේ පිත්තර දානවා. ඒ ගහේ කඳේ. හැබැයි ඒ පණුවගේ බොඩි එකට පණුවට යටින්. ඔම පිත්තර දාලා ඒ පිත්තර ඒ ලාව හැච් වෙනවනේ. කැඩෙන් පිපිරිලා පැටව වෙනවනේ. අන්න එතකොට ඒ පොඩි පැටව ජීවත් වෙන්නේ අර ටෝලා අම්මගේ ශරීරය කාලා. ඒකෙන් තමයි. ඒතර එයාගේ ඇඟෙන් යනවා ද්‍රව්‍යයක් නික්මෙනවා. රතු පාට. එයාර පැටව එතකොට ඒ ඩයි එකෙන් හේදිලා වැක්කිරලා ඒගොල්ලොත් රතු පාට පණු පැටව. ටෝලාලම. එතකොට මේ ටෝලා මැරෙනවා. ඊට පස්සේ ගස් දිහා බැලුවම තියෙන්නේ තනි කර රතු පාට මාක් එකක්.
කස්සල තියෙනවා ඒ පණුවගෙන් බේරිච්ච ඒ රතු පාට ලේ පැල්ලම් වගේ හැමතැන. ඒකට තමයි කියන ක්‍රිම්සන් ඩයි කිය. ඊට පස්සේ ඒ පැටවුත් දැන් රතු පාටයි. දවස් 3කට පස්සේ ওই කඳේ තියෙන ඒ රතු පැල්ලම් තියෙන ඒක වේලිලා බිමට වැටෙනවා. බිමට වැටෙන්නේ සුදු පාට පුළුන් වගේ. දැන් බැලුත් බැල්මට ගහේ කඳ රතු පාටයි. දවස් 3ක් ගියාම බිමට වැටිලා ඒවා සුදු පාට වෙනවා. ටොලාගේ තමයි ඒ අර ස්කාලට් ඩයි එක හදන්නේ. දැන් මේකෙන් කතා කරනවා ලස්සන දෙයක්. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ කතාව ටෝලාගේ ජීවිත කතාවෙන් පේනවා. දැන් උන්වහන්සේ ගහකට ගියා. කුරුසේ නැමැති ගසට ගියා. ලේ හැලුවා. ඒ කුරුසේ උන්වහන්සේගේ ලේ බේරුණා. ඒ ලේ වලින් උන්වහන්සේගේ පැටව අපි එවෙන්නෑවිලා අපේ පවුල මිලේ උන්වහන්සේ කියලා උන්වහන්සේ කිව්වා ටෙටෙලස්ටයි ඉවරයි මෙතනින් තවත් එහාට කරන්න දෙයක් නැහැ සියල්ල නිමාවි it is finished ටෙටෙලස්ටයි උන්වහන්සේගේ දැන් අර ටෝලා අම්මා වගේ උන්වහන්සේ අර අපි පැටවුව බේරගත්තා පාපේ අපිව හේතුව උන්වහන්සේ ගහ තැරලා ගියේ නැහැ ගහේ හිටියා මිෂන් එක ඉවර කරා උන්වහන්සේගේ ගමන බලන්න උන්වහන්සේ අතහැරියේ නෑ අතහැරියේ නෑ අද අපි උන්වහන්සේගේ කමියුනියන් ටේබල් එකට යනකොට උන්වහන්සේ කියනවා මෙන්න මාගේ ශරීරය ඔබ උදෙසා පාවා දෙන්නා වූ කැඩෙන ඒ ශරීරයයි මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න උන්වහන්සේගේ ලේ එදා වයින් දීලා උන්වහන්සේ කියනවා මේ ඔගොල්ලෝ වෙනුවෙන් හලන ලේ නව කිවිසුමේ ලේ ඒක තමයි උන්වහන්සේ කරපු එකම ඒ පූජාව. අද අපි උන්වහන්සේගේ වචනයෙන් පෝෂණය වෙනවා. ලස්සන පදයක් අන්තිමට කියන්න. යසායා 1:18. යසායා මෙතන මෙහෙම කියනවා යසායා 1:18. ඉතින් වරෙල්ලා අපි කාරණා කතා කරගනිමු යයි ස්වාමින් වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාටමෙන් තිබෙනවා. නමුත් ඒවා හිමමෙන් සුදු වන්නේ. ඒවා ලාක්ෂාමෙන් රතුව තිබෙන නමුත් සුදු ලොම් මෙන් වන්නේය. ලාක්ෂා වගේ රතුවට තියෙන පව් සුදු වන්නේ. උන්වහන්සේ කියනවා එන්න දැන් කතා කරගමු. අද අපි හැමෝටම ඕපන් විවෘත ඉන්විටේෂන් එකක් ආරාධනයක් තියෙනවා යේසුස් වහන්සේ පිළිගන්න. මොකද උන්වහන්සේ මිෂන් එක කරලා ඉවරයි. දැන් අපි බලන්න මේ ඔක්කොම එකට ගැට ගැහිලා තියෙන්නේ. උන්වහන්සේ කුරුසෙට යන හැටි දාවිත්තුමා ලියනවා. යෙසායා ලියනවා කොහොමද අපේ පව් රතු වගේ තියෙන ඒ පව් කොහොමද සුදු ලොම් වෙන්නේ සුදු හිම වගේ වෙන්නේ. නුඹලාගේ පව් රතු පාටමෙන් තිබෙන නමුත් ඒවා හිමමෙන් සුදු වන්නේ. ඒවා ලාක්ෂාමෙන් රතුව තිබෙන නමුත් සුදු ලොම් වන්නේ. බලන්න ටෝලාගේ ජීවිත කතාවේ පොඩි සතාගේ. ඒ සතාව උන්වහන්සේ මල මොනවද කරේ? එයාගේ ජීවිත සයිකල් එකේ රටාවේදී ජීවන චක්‍රයේදී අනේ ගිහිල්ලා පිටතර දාලා පැටව් ටිකට පෝෂණය කළ අම්මා මැරෙනවා. ඒ ලේ වලින් පැටව් හේදිලා ඒ ලේම අර ගහේ මාක් එක දවස් 3ක් යනකොට වේලිලා බිමට වැටෙනවා සුදු පාට හිම වගේ. උන්වහන්සේ අපේ පව් වල මිලය ගෙවුවා. දැන් මම මේ සෙෂන් එක අද බදාදා පෝස්ට් කරන්නේ ඕගොල්ලන් මහසිකුරාදා පාස්කු ඉරිදා සභාවට යන නිසා. මේක විශේෂ දවසක් නිසා. අපි දන්නවා මහසිකුරාදා නෙමෙයි උන්වහන්සේ මැරුණේ කියලා. නමුත් සිහි කරනවා.
පාස්කු ඉරිදා උන්වහන්සේගේ නැවත නැගිටීම. ඔව්. මොකද මෙතන කියනවා 69 sorry 22 ගීතාවලියේ 22 අවසාන කරනකොට මතු උපදින සෙනගකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම කියන්නේය. 31 මතු උපදින සෙනගකට උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරන්න. නමුත් ඉංග්‍රීසි බයිබලයේ පැහැදිලිව තියෙනවා 22 31 They shall come and shall declare his righteousness unto people that shall be born, that he hath done this. උන්වහන්සේ මේ දේ කළා. ඒ කියන්නේ ඒක තියෙනවා 31 මුල ටිකේ. ඔහු පැමිණ උන්වහන්සේ මෙසේ කළසේක කියා. මෙසේ කළසේක. He had done this. මොකද උන්වහන්සේ කුරුසේ මිෂන් එක ඉවර කරා. ටෙටලස්ටයි. ආ යොහන් 19 30. යොහන් 19 30 යේසුස් වහන්සේ කාඩිගත් පසු තීන්දුව වුණේ කියා හිස නම තමන් ආත්මය බාර දුන්සේක. අපි බැලුවොත් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ when he had received when he had received the drink, Jesus said, "It is finished." With that, he bowed his head and gave up his spirit. උන්වහන්සේ කියන සියල්ල නිමාවි. සියල්ල තීන්දුනා ඉවරයි. සියල්ල නිමාවි. එනේ තවත් අපිට කුරුසේ පූජාවට දාන්න දෙයක් නැහැ. අපේ කරන ක්‍රියා දාන්න දෙයක් නැහැ. උන්වහන්සේ අපිට අමතක කරන්න බැරි වචනයක් උන්වහන්සේ අපිට දීලා තියෙනවා. යොහන් පොතේ 1:12 උන්වහන්සේ කියන නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරේ අදහා ගන්නෝ දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. ඔහු ලේන්වත් මාංශයේ කැමැත්තෙන්වත් නොව මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. තවද වාක්‍යන මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ව අපාතරේ වාසය කළසේක. උන්වහන්සේව පිළිගන්නවා නම් අද අපිටත් අර ටෝලාගේ පැටව වගේ උන්වහන්සේගේ ලේබලින් සේදිලා රතුවට තියෙන ඒ ලාක්ෂා වගේ තියෙන පව් හිමමෙන් සුදු කරගන්න අවස්ථාව දැන් දීලා තියෙනවා. ඒක යසායා කියන්නේ එන්න අපි කතා කරගමු. කාරණා කතා කරගමු. උන්වහන්සේ එක යහනකි 19කින් ඕගොල්ලෝ අපි එකතු වෙලා උන්වහන්සේට අපේ පව් කියත් දෙනවා නම් උන්වහන්සේ විශ්වාසවන්තයි. යොහන් එක යොහන් එකේ 9 අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්න. අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. ලාක්ෂා වගේ තියෙන රතුවට තියෙන ස්කාලට් වගේ තියෙන ඒ ලේ වගේ තියෙන පව් සුදු ලොම් වගේ සුදු හිම වගේ කරන්න උන්වහන්සේ කතා කරනවා. අද කෝලිං එක තියෙනවා. අපිට පරක් වෙන්න අවශ්‍ය නැහැ. හොඳයි දැන් අපි මෙසියානික් සාම් දෙකක් කරා. ගොඩක් ඉගෙන ගත්තා. දැන් ඕගලන්ට වගකීමක් තියෙනවා. ගිහිල්ලා අනිත් අයටත් උගන්වන්න. උගන්වන්න කියන්නේ තේරෙන විදියට වචනය කතා කරන්න. වචනය අපි වචනය විදියටම කතා කරමු. බයිබලයේම කතා කරමු. උන්වහන්සේගේ වද විඳීම උන්වහන්සේ කිව්වේ නෑ මොනවත් අපිට සෙලිබ්‍රේට් කරන්න කියලා. සමරන්න එක කිව්වේ කමියුනියන් එක දීලා උන්වහන්සේ කිව්වේ ඒ පංගුකාරකම ලැබෙනකොට උන්වහන්සේ කරපු දේ උන්වහන්සේ නැවත එනකම් මතක් කරන්න කියලා. එහෙනම් ඒ දේ කරමු. මම හිතනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ලොකු ආශිර්වාදයක් මේ ගීතිකා ඒකයි මම අද බදාද මේක කරන්නේ. මොකද
එච්චර ලේසි වුණේ නෑ මටත් මේ සෙෂන් කරන්න. මොකද මගේ ඇහැ ඔපරේෂන් කළා. තාම මාසෙයි තාම මම බෙහෙත් දානවා. ඉතින් මට හරියට කන්නඩියක් නෑ. නමුත් උන්වහන්සේ මට පෙනීම දීලා තියෙනවා. ඒ ඩ්‍රොප්ස් දලා යන ගමන් තමයි මේ කරන්නේ. නෝට්ස් වලට සමහරට පුංචි අකුරු හරියට පේන්නෙත් නෑ වගේ. නමුත් ඈතට කළා බලලා කොහොම හරි ඕගොල්ලොත් එක්ක මේ බෙදාගත්තේ උන්වහන්සේගේ වචනේ. ඒ නිසා ඒ වචනය කණ්ඩ. ඒකනේ උන්වහන්සේ යොහන්ට කියන්නේ අර කුඩා පොත අරගෙන කන්න. අර යොහන් ඔව් එලිදරව් පොතේ කියනවා. ඊට පස්සේ ඒක කෑවම කටට හරි මිහිරි බඩට ගියාම තිත්තයි. දානියෙල්ට කියනවා. ඒ වගේම යොහන්ටත් කියනවා. දානියෙල් තුමත් ඒක කරනවා. මට මතක විදියට. යොහන්ටත් කියනවා. ඉතින් ඒ නිසා අපිට උන්වහන්සේගේ වචනය පෝෂණය වෙන්න ඉගෙන ගන්න අනිත් අයටත් උගන්වන්න. ඔගොල්ලෝ හැම කෙනාටම අනිවාර්යෙන් උන්වහන්සේ ආශිර්වාද කරයි. God bless you.